තෙරුවන් සරණයි සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දරුවන්ගේ සියලු වරම් මාලාවන් බල වේවා. සියලුම ශක්තියින් දවසින් දවස මොහොතින් මොහොත වැඩි වේවා. උතුම් සත්පත්තිනි අම්මා මෑණියන්ගේ පීඨ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබේවා. සිය පවුල් ආරක්ෂා වේවා. විදේශ රටවල් වල ජීවත් වෙන සියලුම දරුවන්ගේ දුක් කරදර පීඩා නැති වේවා. උතුම් සත්පත්තිනි අම්මා මෑණියන්ගේ පීඨ ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවනේ වරම් මාලාවක් තුල තමන්ගේ ජීවිතයට ඇතිවෙන්නා වූ එක් කරදරකාරී පීඩාකාරී තත්ත්වයක් තමයි තමන්ගේ වරම් මාලාව කරගෙන යන්න එක්කෝ තමන්ගේ පෞල් සීමාවෙන් ප්‍රශ්න කරදරයක් ඇති වෙනවා. ඒ කියන්නේ සමහරක් දරුවන්ගේ මට කතා කරන බොහෝම දෙනාගේ එක්කෝ හස්බන්ඩ් ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා මේ වරම් මාලාව ගන්නට අකමැති. එහෙමත් නැතිනම් තමන් ස්වාමි පුරුෂයෙකුට වරම් මාලාවක් තියෙනවා නම් තමන්ගේ බිරිඳ කැමති නැහැ මේ වරම් මාලාව ගන්නවට. එහෙමත් නැත්නම් තමන්ගේ භූමි සීමාවල් වල ඉන්න තමන්ගේ දරුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නකාරී කරදරකාරී ගැටලු වලට මුහුණ පාන දරුවෝන් තමයි අද ගොඩාක් ඉන්නේ. එතකොට ඒ දරුවන්ට එක්කෝ තමන් ගොඩාක් ඉන්නේ කුලී නිවාසයක කුලී ගෙදරක පහන් ආලෝක මාලා කැප කරගන්න බැරුව. ඉතින් ඒ වගේ අවස්ථාවල දුක් පීඩාවටපත් වෙලා ගොඩාක් ප්‍රශ්න ඇති වෙන දරුවෝ ඉන්නවා. මොකද වරම් මාලාව තමන්ගේ ශරීරයට පැමිණිලා ඒක හරියාකාරව සකසා ගත්තේ නැති වුනහම ඒ වරම් දරුවාට නොයෙකුත් ආකාරයෙන් කරදර පීඩාකාරී ලෙඩ රෝගකාරී තත්යකටපත් වෙන්න වෙනවා. ඉතින් එහෙමපත් වුණාට පස්සේ ඒපත් වෙච්ච වරම් දරුවම තමයි තමන්ගේ ඇඟ හරියට අඩපණ වෙලා කරන කියන කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මලානික වෙලා නිදා ගන්නමයි හිතෙන්නේ. තමන්ට තමන්ගේ ජීවිතේත් එපා වෙන තත්ත්වයටපත් වෙනවා. තමන් ඒ සුදුසු ආකාරයෙන් සකසාගෙන පහන් ආලෝක මාලාවක් කැප කරගන්න බැරි වුණොත්. ඉතින් ඇත්තම කියනවා නම් එහෙම දරුවෝ ගොඩක් අසරණයි. ඒක මම පිළිගන්නවා. මොකෝ ගොඩාක් 10 දෙනෙක් කතා කළොත් 5 දෙනෙකුටම ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. සමහරක් අයගේ ස්වාමි පුරුෂයා තමයි ගෙදර වියදම් කරන්නේ. ඉතින් ඒ වියදම් කරන තමන්ගේ ස්වාමියාට වරම් මාලාවකට වියදම් කරන්න නොහැකිව යම්කිසි විදිහකට කරදරකාරී තත්ත්වයකට මුහුණ පහනවා. එතකොට කියන්නේම ඔය වැඩ කටයුතු නතර කරන්න මට වියදම් කරන්න මුදලක් නැහැ කියලා. එහෙමත් නැත්නම් පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේට යාන වාහන සියලු දේපල උගස් කරලා ඒ තැන් වලට ගිහිල්ලා ඒ තමන්ට සියලු දේවල් නැති වුණාට පසුවත් ස්වාමියා කැමති නැහැ තමන්ට වරම් මාලාව හරියාකාරව සකසා ගන්න නැවත වාරයක් රැවටීමකට ලක් වෙන්න. ඉතින් මේ වගේ දෙයක් වෙනකොට තමන් නිරන්තරයෙන්ම වරම් මාලාවත් එක්ක ජීවිතේ අඩපණ වෙලා සියලුම දේ නැති වෙච්ච තැනටපත් වෙනවා. ඇඬු කඳුලින් තමයි ජීවත් වෙන්නේ. පුතේ මේකට නිරන්තරයෙන්ම බොහොම කල්පනාකාරී වෙලා තමන්ට සුදුසු ගුරුවරයෙක් සකසාගෙන නිරන්තරයෙන්ම පින්දහම් වල යෙදිලා මේ දේවල් හරියට निराකරණය වෙන්න කියලා තමන් බෝධි පූජා මාලාවක් තියලා තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ බල කරගෙන ඉල්ලුම් කරන්න.